ජනප්‍රිය ගායන ශිල්පී මනේජ් සංජය විසින් එක රැයකින් මුදල් සොයාදී අක්මා සැත්කමක් සඳහා ඉන්දියාවට යාමට සිටි රටම කතා කළ දරුවා මියයි. මේ පුංචි පුතු මියගිය එක ගැන මනේජ් සංජය විසින් සංවේගයෙන් දැනුම් දී තිබූ ආකාරයයි. පුතේ, ඔයාව බේරගන්න මුළු ලංකාවෙම ඉන්න නැන්දලා මාමලා එකතු වෙලා එක රැයකින් ඔයාගේ සැත්කමට ඕන සල්ලි ටික හොයලා දුන්නා. ඔයාගේ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හුස්ම ටික අල්ලගෙන ඉඳීවි කියලා අපි හැමෝම විශ්වාස කළා. ඔයාගේ සැත්කමට සියලු මුදල් එකතු වුණාම ඔයා ජීවත් වෙයි කියන සතුටට ඔයාගේ අම්මා තාත්තට ඇඬුන හැටි මම දැක්කා. පුළුවන් ඉක්මනට ඔයාව හොඳ කරන්න ඉන්දියාවට ගිලෙන්න හැම දෙයක්ම එයාලා සූදානම් කරපු හැටි මට කිව්වා. සැත්කම කරන්න තිබුණේ ඔයාගේ අම්මගේ අක්මාවෙන් කොටසක් අරගෙන. ඒක සාර්ථක වෙන්න නම් අම්මට බර කිලෝග්‍රෑම් 5ක් අඩු කරන්න කියලා තිබුණා. මේ ටිකේම ඔයාගේ අම්මා ඒකට මහන්සි වුණා දවස ගානෙම. ඒ ඔයා හුස්ම අල්ලගෙන ඉඳීවි කියලා. අපි හැමෝම බලන් හිටියා ඔයා hina වෙලා එනකල්. ඒත් ඔයා යන්නම ගිහින්. මට හරිම දුකයි පුතේ. මීට කලින් මේ රෝගයේම තිබුණු පුංචි දරුවෝ 4 දෙනෙක්ම මම එකතු වෙලා මේ වගේම මුදල් සම්භාරයක් එකතු කරලා දීලා සුව කළා. මම හිතුවෙම මේ දරුවත් ජීවත් වෙවි කියලා. ඒත් එයාට පුංචිම කාලයක් තිබිලා තියෙන්නේ. මේ ලෝකෙ වෙසෙන කිසිම දරුවෙකුට මෙවන් අකල් විපත් මෙවන් රෝග නොවැළඳේවා. නිවන් සුව ලැබේවා පුතේ යනුවෙන් ඔහු සටහන් කරලා තිබුණා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.